Hi guys, good news එකක් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒක තමයි DO Studio 10,000 followers ලා reach කරලා තියෙනවා. ඒකම ඩෝහා සන්නිය අපි අවුරුද්දක් පුරාවටම කරලා මේ වෙනකොට අවුරුද්දක සංවත්සරය ඇනිවර්සරි එක සමරන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ජුනි 6 ඩෝහා සන්නිය ජුනි 6 ෆ්‍රයිඩේ මොකද ජුනි 5 ක්ලබ්ස් ඔක්කොම වහලා. ඉතින් ජුනි 6 අපි ඒක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඩෝහා සන්නියට එන අපේ සන්නිය සෙට් එක අනිවාර්යයෙන්ම ජුනි 6 සෙට් වෙන්න. එදාට අපි අපේ ඩෝහා සන්නිය ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරනවා. ඒක විශේෂ දෙයක් තියෙනවා කියන්න. DO Studio 10,000 followers-ලා රීච් කරලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා අපි තනියම අපු ගමනක් නෙවෙයි. අපිත් එක ගොඩක් කට්ටිය මේ ගමන ආවා අපිට සපෝට් කරා. ඉතින් ඒ හැමෝටම තෑන්ක්ස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මගේ ඉවෙන්ට් පාර්ට්නර්ස්ලා පළවෙනි ඉවෙන්ට් එකේ ඉඳලම දිලි, එතකොට නිසල, අපේ DJ ශෂි, ඒකම අපි මතක් කරන්න ඕනේ C events චානක, අස්සජි අයියා කිව්වේ, ඒකම අපි මතක් කරන්න ඕනේ සමීර අයියා travel with SJ. ඒ කට්ටියත් එක්ක අපි ඉවෙන්ට්ස් ගොඩක් ඕගනයිස් කරා, සක්සස්ෆුල් ඉවෙන්ට්ස් කරා. ඉතින් ඒ කට්ටියත් එක්ක ආපු ගමන හින්දා තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. DO Studio අද මේ වගේ නමක් තියාගෙන ඩෝහාවල අපි ඉවෙන්ට්ස් 10කටත් වැඩිය කරලා ඔයාලා අතරට ඇවිල්ලා තියෙන්නේ. 10,000 followers-ලා අතරට රීච් වෙලා තියෙන්නේ. ඒකයි ඒකම අපි තෑන්ක්ස් කරන්න ඕනේ අපිට සපෝට් කරපු අපේ ස්පොන්සර්ස්ලා ඉන්නවා. වෙලෝන් මංජුලා අයියා ඉන්නවා. ඒකම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, අස්සජි අයියා කිව්වේ, ඒ වගේ ගොඩක් සපෝටර්ස්ලා අපිට සපෝට් කරලා තියෙනවා. ස්පොන්සර්ස්ලා විවිධාකාරයෙන්. ඒකම මට අමතකුණා දිනුෂාන් මතක් කරන්න. අපි සරිස්සුරිත් අන්තිමටම කරපු ඉවෙන්ට් එක දිනුෂාන් එක්ක තමයි කරේ. ලස්සනම ඉවෙන්ට් එකක්, මැසිව් ඉවෙන්ට් එකක් ඔයගලන්ට ගේන්න පුළුවන් වුණා. දිනුෂානුත් මමත් අපි දෙන්න එකතු වෙලා කරපු වැඩක්. දිනුෂාන්වත් ආදරෙන් මතක් කරනවා. ඒකම අපි DJස්ලා සෙට් එක මතක් කරන්න ඕනේ. ඩෝහා සන්නියත් එක්ක හිටපු DJ මාක් අපිට අමතක් කරන්න බැරි DJ කෙනෙක්. ඒකම DJ අමීන්, DJ PD, DJ Nocturnal, ඒ වගේ අපේ DJ ශෂි අපි කලිනුත් කිව්වා වගේ ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒකම තව අපි මතක් කරන්න ඕනේ අපේ ඉවෙන්ට් ක්‍රූ එක. අපිත් එක්ක හැම ඉවෙන්ට් එකටම අපිත් එක්ක ජොයින් වෙච්ච ඒ ක්‍රූ එක නම් වශයෙන් කියන්න අමාරුයි. ඉතින් ඒ හැමෝම අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. මේ තැනට එන්න අපිට යාලා සපෝට් කරා. ඒකම අපේ ඩාන්ස් ක්‍රූ එක විනෝද්, දිනු, ඒකම විෂු නංගි, ඒ තුන් දෙනා ඇත්තටම අපේ ලංකාවේ ඒ නර්තනයන් කටාරවලත් දිගටම කරගෙන අපිට ශ්‍රී ලාංකීය ඒ වයිබ් එක ගෙනල්ලා දුන්නා. ඉතින් ඒක එන්ටර්ටේන්මන්ට්, මේ ඉන්ඩස්ට්‍රි එක එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක. අපි මේ හැමදේම නැටුම් ගැයුම් හැමදේම කරන්නේ එන්ටර්ටේන්මන්ට් එකට, ඔයගලන්ගේ සතුටට, ඔයගලන්ගේ රසවින්දනයට. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි කියන්නේ. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඒක මගේ ටීම් එක ස්පාකල් අමතක කරන්න බෑ. කොල්ලා හිටියනම් ලොකු ගේමක් ගහනවා අපිත් එක්ක. ඒකම නිපු, ඒ මගේ ටීම් එක. ඉතින් එයාලට හැමෝටම තෑන්ක්ස් කරනවා මාත් එක්ක ඉඳගෙන මේ වැඩේට සපෝට් කරාට. ඉතින් ඒකම තව අපිට සපෝට් කරපු ගෲප්ස් තියෙනවා. Facebook group, ශ්‍රී ලංකන් කමියුනිටි එකේ. හැමෝටම තෑන්ක්ස්, පොසිටිව්ලි සහ නෙගටිව්ලි දෙකෙන්ම. ඒකම කියන්න ඕනේ අපිට ගොඩක්ම රීච් එක ආවේ පොසිටිව් පැත්තෙන් නෙවෙයි, නෙගටිව් පැත්තෙන්. ඉතින් ඒක තමයි විශේෂම දේ. අපි හරි කැමතියි ඒකට. ඉතින් ඒ නෙගටිව් විදියටත් සපෝට් කරපු අයට අපි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඉතින් ඒ හැමෝටම තෑන්ක්ස් කරන ගමන් මම ඔයාලට ආරාධනා කරනවා ජුනි 6 අපේ ඇනිවර්සරි ඉවෙන්ට් එක තියෙනවා ට්‍රෙපන් හවුස් එකේ, රේන්බෝ ක්ලබ් එකේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න, ඒ සතුට බෙදා ගන්න. ජුනි 6 ඊද් හොලිඩේ එකත් එක්ක තමයි මේක වෙන්නේ. ඉතින් හැමෝටම නිවාඩු දවසක් ෆ්‍රයිඩේ අපිත් එක්ක එකතු වෙන්න.